හරි. එහෙනම් මං හිතනවා ඔයා සුපුරුදු ලීලාවෙන් යුක්තව මිනි කිංකිණි හඬ නංවනවා ඇති කියලා. ආයි එකපාරකට පොඩ්ඩකට සවුන්ඩ් එක චෙක් කරගන්න. සවුන්ඩ් එක චෙක් කරගන්න. රයිට්. ඒ වගේම තව එකපාරකට ඔයා ෂෙයා එකක් පේනවද කියලා පොඩ්ඩක් බලන්න. කොහොටත් හොඳයිනේ. රයිට්. ෂෙයා එකක් පේනවා. සද්දෙත් ඇහෙනවා. කරන්ට් එකක් තියෙනවා. අපිට එනම් පන්තිය කරන්න පුළුවන්. ප්‍රතිශක්තිය හරිද? ප්‍රතිශක්තිය පළවෙනි දවසට තමයි ඔයා මේ සහසම්බන්ධ වෙන්නේ. හරිද? ඔයාලට අපිට එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් 078යි 42යි 50යි 591 කියන නම්බරය ඔස්සේ සජීවීව. ඒ වගේම අද අපි ගාඩියක් දෙන්න මට. ඒ වගේම ඔබට පුළුවන් අද FM 96.2 96.3 ලංකාවටම සජීවීව අපිව අහන්න පුළුවන්. එහෙනම් කතා කරන්න මේ පැත්තට 078යි 42යි 50යි 591 ගීතයකට කවුරු එකතු කරගන්න ඕන නම් අනිවාර්යෙන් අපිට කියන්න. අපි ඉන්නව රෑ 1 වෙනකන් ඔයත් එක්ක. රයිට්. එහෙනම් අපි කරන්න හදන්නේ ප්‍රතිශක්තිය පළවෙනි දිනේ පටන් ගන්න යන්න. හරි. වැඩි සද්දවත්ද නැතුව වැඩේ පටන් ගමු. ලස්සන කතන්දර ටිකක් තියෙන්නේ. ළමයි ඔයා මේ ඉගෙන ගන්න යන්නේ කිසියම් විෂයක ඉගෙන ගන්න තියෙන හරිම පුදුම සහගතම පාඩම. ඒ කියන්නේ සත්ත්වදේහය තමයි ළමයි ලෝකෙ මං හිතන්නේ පුදුම පාඩම. මොකද පරාක්‍රම බාහු රජු රූපවා මොනවා කරලා තියෙනවද? සත්ත්වදේහ ගැන අධ්‍යයනය කරලා තියෙනවා. හරි. ඉතින් අපි ප්‍රතිශක්තියනේ පටන් ගන්න පාඩම. අපිට ප්‍රතිශක්තිය තමයි පටන් ගන්න තියෙන්නේ. ආයි හදලා තියෙන ඇල්ගොරිතම් බුරි උල්ලෙන්න. හරිද? මුලින් ඉඳලා අපි ලස්සනට යන්න තියෙනවා. එහෙනම් වැඩේ සුපිරියට බලා ගන්න කියන දේ කියමින් අපි වැඩේ ආරම්භ කරනවා. අසාසිදී ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. හරි. තව එක පාරකට සවුන්ඩ් එක චෙක් කරගන්න. මොකද මට ආයි නම් බෑ. මොකද මට උගන්නන්න ගත්තාම මේක උගන්නන්න ඕන එක දිගට. සවුන්ඩ් එක චෙක්. හරි. ෂෙයා එකක් චෙක් කරගන්න. හරි. එහෙනම් වාගේ හොඳට පුටුව ළඟට අරගෙන හරිද? හොඳට පුටුව ළඟට අරගෙන ඇඳවල වල ඉඳන් අහන් ඉන්නේ උන් කෙලිම වේල්ලෙනවා. කතන්දර නෑ මේක දන්න දෙයක් නිසා කියන්නේ. මේ කෙලිම ඔයා හොඳට හුස්මක් අරගෙන වතුරට පයින්න කියලා තමයි මම ඔයාලට කියන්නේ. හරි. එහෙනම් ඔන්න අපි යනවා ළමයි හදිසි ඇටැක් එකකට යන්න හදන්නේ. හරිද? මං කියන ඒවා විතරක් බලන්න. හරි. එහෙනම් බෑ මං දන්නවා අනිත්‍යවත් පේනවා කියලා. හරි. බලන්නකො සිද්ධිය මේකයි ළමයි. මේ ඔයාලට පේනවද? කළු පාට බිත්තියක් කඩාගෙන දැන් මේ තියෙන කන්ටිනියු බිත්තියක් පේනවා නේද? මෙතන මේ බිත්තියක් කන්ටිනියස්ලි තිබිලා තියෙනවා. හැබැයි මේ බිත්තිය කඩාගෙන වෙපනොත් අරගෙන ටෙරාලා අපේ පැත්තට එනවා. ටෙරා කියන එක අදහස් කරන්නේ ත්‍රස්තවාදී. හරිද? බිත්තිය ඔන්න අපි වචන තුන මං ආයි කියන්නම්. බිත්තිය කඩාගෙන වෙපන් අරගෙන ටෙරාලා බහිනවා ගේමට. ආයි පාරක් අපි ඔක්කොම කියමුද? බිත්තිය කඩාගෙන වෙපන් අරගෙන ටෙරාලා ගේමට බහිනවා. ටෙරා කියන එක අදහස් කරන්නේ ත්‍රස්තවාදීන්. ටෙරරිස්ට් කියලා කියන්නේ ත්‍රස්තවාදීන්ට. එතකොට ටෙරා කියලා අපි කෙටියෙන් කියන්නේ ඒගොල්ලන්ට. වචන තුන ආයි කියමු. බිත්තිය කඩාගෙන වෙපන් අරගෙන ටෙරා බහිනවා ගේමට දැන්. අපේ ඇඟ ඇතුළට මේ එන්නේ. ඔයා හිතනවද පින්වතුනි අපේ ඇඟ එච්චර ගොබ්බෙක් කියලා? කෙලින්ම හෙඩ් ඔෆිස් එකට මැසේජ් එක එනවා. කට්ටියක් අපිට ඇටැක් කරන ගමන් ඉන්නේ. කියන මොන වගේ මට්ටමකද මේක level 1 ඇටැක් එකද level 2 ඇටැක් එකද 3 එකද එහෙම කියලා. කෙලින්ම ආයෙ ළමයි. කෙලින්ම මේ ගුවන් බලගෙන ඇක්ටිව් කරනවා. දඩ ගාලා දීගෙන යනවා. කෙලින්ම සමතලා වෙන්න වදිනවා උන්ට කෙලින්ම. ආයෙන්න හම්බෙන්නේ නැහැ උන්ට. දැන් මේ වෙනකනොත් ඔයා ජීවතුන් අතර ඉන්න කෙනෙක් නම් ඔයාගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තියෙන් තමයි මේ ගේම ගහලා තින්නේ. මේ ප්‍රතිශක්තිය කියන එක අදහස් කරන්නේ මම මෙතන මෙන්න මේ තියෙන ප්ලේන් වලින්. හරිද? රයිට්. එහෙනම් වචන තුනයි කියමු. මොකද්ද? බිත්ති කඩාගෙන වෙපන් අරගෙන ටෙරා එනවා ගේමට. ටෙරා එනකොට අපේ ඇඟ ඇතුලේ තියෙන සිකියුරිටි සිස්ටම් එකෙන් ඒකට රෙස්පොන්ස් කරනවා. වචනේ ආයි කියමු. අපේ ඇඟ ඇතුලේ තියෙන සිකියුරිටි සිස්ටම් එකෙන් ඒකට මොනවා කරනවද? රෙස්පොන්ස් කරනවා, රෙසිස්ට් කරනවා. හරිද? ආයි කියමු. අපේ ඇඟ ඇතුලේ තියෙන සිකියුරිටි සිස්ටම් එකෙන් රෙස්පොන්ස් කියලා දාමුකෝ රෙස්පොන්ස් කරනවා.
වචන 6ක් මං කිව්වා ඔයාට මෙන්ෂන් වුණා කියලා මම හිතනවා. කමක් නැහැ මෙන්ෂන් වෙන්නේ නැත්නම් ඔයා හොඳට අහන් හිටපු කෙනා අනිවා මෙන්ෂන් වුණා පටකාද්දි වචන 6. මං ආයි කියන ඔන්න බිත්ති කඩාගෙන වෙපන් අරගෙන ටෙරා බහිනවා ගේමට. අපි ආයයි කියමු දෙ තුන් පාරක් අපි අනිවාර්යෙන් කියමු ළමයි මේ වැඩේ. බිත්ති කඩාගෙන වෙපන් අරගෙන ටෙරා බහිනවා ගේමට. බිත්ති කඩාගෙන වෙපන් අරගෙන ටෙරා බහිනවා ගේමට. අපේ පැත්තෙන් අපි මොකද කරන්නේ? ඇඟ ඇතුලේ තියෙන security system එකෙන් response කරනවා. අය කියමු ඇඟ ඇතුලේ තියෙන security system එකෙන් response කරනවා. හරි. දැන් මම අංක පිටින් කියනවා. ළමයිනේ මේ අංක එකෙන් මම කියන්නේ අර බිත්තිය කඩලා කියලා. ඔයාලා පේනව නේද මේ අංක එක ළඟ නිකන් බිත්තිය මෙහෙම කැඩලා වගේ තියෙනවා මේ. ගාන්ටර් එතන පොඩි කෑල්ලක් ඉතුරුත් වෙලා තියෙනවානේ. අංක එකෙන් එහෙනම් මම අදහස් කරන්නේ මොකද්ද? බිත්ති කඩාගෙන. අංක එකෙන් අදහස් කරන්නේ මොකද්ද? බිත්ති කඩාගෙන. බිත්ති කඩාගෙන. අංක එක කියපල්ලා. බිත්ති කඩාගෙන. අංක එක මොකද්ද? බිත්ති කඩාගෙන. අංක දෙක මොකද්ද? ටෙරා එනවා මේ පේනවද? ටෙරෙක්ට නේද? මම ටෙරා කෙනෙක්ට නේද මේ අංකේ දාලා තියෙන නම්බර් 2 දාලා තියෙන්නේ. ටෙරා කෙනෙක්ට නේද? ත්‍රස්තවාදියෙක්ට නේද? ත්‍රස්තවාදියට තමයි අංකේ දාලා තියෙන්නේ. ඔයාලට පේනවද නම්බර් 3 දාලා තියෙන මෙයා ළඟ තියෙන වෙපන් එකට ආසන්නව? නම්බර් 3 දාලා තියෙන වෙපන් එකට ආසන්නව. වෙපන් එකට ආසන්න. එහෙනම් ඔන්න වචන තුන ලස්සනට අපි ගමු මොකද්ද? 1 2 3 ඔයාලා වචන තුන පිළිවෙල අවශ්‍ය නැහැ. බිත්ති කඩාගෙන ටෙරා බහිනවා වෙපන් අරගෙන. පැහැදිලිද කතන්දරේ? රයිට්. ඒ අංක තුන ඔන්න ගානට කම්බයින්. ඊට පස්සේ ළමයිනේ අපි බලමු මෙන්න මේ 1 2 3 අපේ පැත්තේ තියෙනවා මේ. අංක 1 අපේ ඇඟ ඇතුලේ. දැක්කද අංක 1 දැන්. ඔයාලට පේනද මේ කහ පාට ක්‍රීම් පාටින් පේනනේ අපේ ඇඟ මේ කළු පාටින් පේනනේ අපේ ඇඟේ තියෙන එළියම ලේයර් එක. එතකොට මේ අංක 1ෙන් පේනව නේද ඔයාලට ඇඟ ඇතුළ කියලා මේ. ඇඟ ඇතුලේ තියෙන මේ පාරෙන් මම අදහස් කරන්නේ security system එක. අංක 2ෙන් මම අදහස් කරන්නේ මොකද්ද? security system එක. අංක 3 මොකද්ද? response එක. ප්‍රතිචාර දක්වනවා නේ. ප්‍රතිරෝධයක් දෙනවා වරුන්ට තෝපි එන්නේවා කඩන් කෑලි තා කන යකෝ වරෙන් යකෝ කියලා කියනවා. පැහැදිලිද? අංක 1කින් කියන්නේ මොකද්ද? internal body අපේ ඇඟ ඇතුලේ. අංක 2කින් කියන්නේ මොකද්ද? security system එක. අංක 3කින් කියන්නේ මොකද්ද? response එක. දැන් අපි ඕක හදාගමුද? බයෝ වලට හරවගමුද? දැන් අපිට සිද්ධිය හොඳට වැදිලාම තේරුණා නියමෙටම. අපි දැන් මේක හරවගමු බයෝ වලට. හොඳයි? බයෝ වලට හදාගමු. බිත්ති කඩාගෙන කිව්වහම කැතයි නේ බා. මොකක් කිව්වම කැතයිද? බිත්ති කඩාගෙන කියලා කිව්වහම කැතයි. එහෙනම් අපි මොකක් කියලා කියමුද? තුවාලයකට කියලා කියමුද? තුවාලයකට. අපේ ඇඟේ ඔය වගේ තැනක ඩැමේජ් එකක් වෙනකොට අපි කියන්නේ තුවාල වෙනවා කියලා. අපි කියන්නේ නැහැ නේ මගේ බිත්ති කැඩුනා. බිත්ති කැඩලා තියෙන්නේ මගේ අතේ කියනවාද? එහෙම කියන්නේ නැහැ නේ. එහෙනම් අපි කියනවා මොකක්ද අංක 1 තුවාලයකට. සද්දයක් ඕන පිංගතුනේ. තුවාලයකට. අයි පාරක්. තුවාලයකට. ලැට් එක වගේ නේද කියන්නේ? තුවාලයකට. තුවාලයකට. අංක 2කින් මොකද්ද කියන්නේ? අලුතෙන් අපිව ආක්‍රමණය කරන ත්‍රස්තවාදීන්. එහෙනම් මොකද්ද? ආක්‍රමණකාරී ත්‍රස්තවාදීන්ද? ආක්‍රමණකාරී ත්‍රස්තවාදීන් නේද අපි ඇඟ ඇතුළට ළමයි? නෑ. ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්. ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්. සුපිරියට තේරෙනවා වැඩි. ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්. ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන් එන්නේ ළමයි මොනවත් අරගෙනද? ආගන්තුක ද්‍රව්‍යات අරගෙන. මොකක්ද ආගන්තුක ද්‍රව්‍ය කියන්නේ? මේ වෙපන් එක බං. වෙපන් එක ආගන්තුක ද්‍රව්‍ය කියන්නේ මොකද්ද? මේ වෙපන් එක. මේ වෙපන් එක තමයි ආගන්තුක ද්‍රව්‍ය කියන්නේ. එහෙනම් සිද්ධි තුන අපි සිංහලෙන් කිව්වොත් අපි බයෝ වලින් අපි කිව්වොත් කොහොමද කියන්නේ? අංක 1 මොකද්ද? තුවාල. අංක 2 කියන්නේ මොකද්ද? ආක්‍රමණකාරී ත්‍රස්තවාදීන් දෙහෙන ගහනවා. ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්. අංක 3 මොකද්ද? අංක 3 මොකද්ද? ආගන්තුක ද්‍රව්‍ය. වෙපන් එකට අපි කියන්නේ ආගන්තුක ද්‍රව්‍ය. 1 2 3 ඕන සිංහල වචන ටික ආයෙ පාරක් කියනවා. මම දෙපාරක් කියනවා. අනිවාර්යෙන් කට්ටිය ටච් කරගන්න. අංක 1 තුවාලයකට. තුවාලයකට. අංක 1 රියැක්ට් කරන්න. අංක 1 තුවාලයකට කියලා සෙට් වුණා. අංක 1 තුවාලය. ඉතින් උඹලා කියපල්ලා දෙතුන් පාරක් මේක නැත්තම් බෑ කරන්න. අංක 1 තුවාලයකට. අංක 1 තුවාලයකට. අංක 1 තුවාලයකට. හරිද? අංක 2 මොකද්ද? ආක්‍රමණකාරී ත්‍රස්තවාදීන්ද? නෑ. ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන් කියන්නේ ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන් රියැක්ට් කරන්න පුළුවන්ද කියලා? ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්. ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්. ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්. වෙපන් එක මොකද්ද? ද්‍රව්‍යයක් නේ. මොන ද්‍රව්‍යද? ආගන්තුක ද්‍රව්‍ය.
ආගන්තුක ද්‍රව්‍ය. පුළුවන්ද බලන්න? පුළුවන්ද බලන්න? ආගන්තුක ද්‍රව්‍ය. එළනේබ හරි. ඒ තුන ගොඩ. දැන් අපි අපේ පැත්තේ තුනට අපි ගමු මොකද්ද ඇඟ ඇතුලේ තියෙන. අපි සාමාන්‍යයෙන් බයෝලොජි කියනවාද ඇඟ ඇතුලේ කියලා නේ. අපි කියන්නේ මොකද්ද? දේහය තුල. අංක 1 දේහය තුල. හරිද බලන්න? අංක 1 දේහය තුල. දේහය තුල ඉන්ටර්නල් බොඩි. දේහය තුල. අංක 2 ළමයි සිකියුරිටි සිස්ටම් එක කියලා අපි කියන්නේ. සිංහලෙන් කියමු. ආරක්ෂණ යාන්ත්‍රණය. සිකියුරිටි ආරක්ෂණ සිස්ටම් පද්ධතිය නැත්නම් යාන්ත්‍රණය. සිකියුරිටි සිස්ටම් ආරක්ෂණ යාන්ත්‍රණය. සිකියුරිටි සිස්ටම් ආරක්ෂණ යාන්ත්‍රණය. අපි රෙස්පොන්ස් කියන්නේ රෙස්පොන්ස් කියවහම ඉංග්‍රීසි වචනයක් වගේ. ප්‍රතිරෝධය එන්න දෙන්නේ නෑ යකෝ මරන් කනවා. ප්‍රතිරෝධය රෙස්පොන්ස් එක රෙසිස්ටන්ස් එක ප්‍රතිරෝධය අංක 3 ප්‍රතිරෝධය අංක 3 ප්‍රතිරෝධය. දැන් ඔය උඩ තියෙනවා නේද වචන තුනක් දැන් මෙන්ෂන් වුණාද ඔයාට? උඩ වචන තුනක් තියෙනවා. යටත් වචන තුනක් තියෙනවා. උඩ වචන තුනයි යට වචන තුනයි ළමයි එකිනෙකට එරෙහි ප්‍රතිරෝධීනේ. හරි. ඔන්න දැන් අපි ගේම ඇදලා ගන්න යන්නේ. ඔන්න ළමයි මොකේ හැඳින්වීමද? ප්‍රතිශක්තියේ හැඳින්වීම. බලහන් බල පාඩම් කරා නම් මේවා මැරෙනවද නැද්ද? ආයි ඒකාන්තයෙන් මැරෙනවා. ගින්දර වගේ මැරෙනවා. පැහැදිලිද? බලන්න බලන්න තුවාලයකට ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්ට ආගන්තුක ද්‍රව්‍යන්ට අලුපාට කරපු වචන කියන්න එපා දැම්ම. අලුපාට කරපු වචන කියන්න එපා. දේහය තුල ආරක්ෂණ යාන්ත්‍රණය ප්‍රතිරෝධී తত্ত্বය. වචන 6 සුපිරියටම මතකද බලපන්. තුවාලයකට ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්ට. අර දැන් මේ වචන තුන කියනකොට ඔයා අකුරු දිහා බලලා කියන්නේ ඔන්න කියලා වෙනවා. ඔයා කියනකොට අර රූපේ මතක් කරන තුවාලයක් තිබ්බ අර බිත්ති කඩන් ආවේ. ආයෙ නම මොකද? තුවාලයකට. ඊට පස්සේ අරුන් පැනගෙන ආවනේ බං. ඒ කියන්නේ මොකද? ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයෝ. උන් නිකන් ආවේ නෑනේ වෙපන් එකකුත් අරගෙන ආවේ. ආගන්තුක ද්‍රව්‍ය එරෙහිව versus කියන්නේ දන්නා නේද ඔය vs කියලා දාන්නේ versus කියන්නේ අර එරෙහිව කියනකො මැච් වල එහෙම දාන්නේ versus කියලා දන්නවනේ. ඒක දන්නේ නැත්නම් මැරියාගේ vs කියලා කියන්නේ බං එරෙහිව කියන එක. ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව කියන්නේ. ඉන්දියා versus ශ්‍රී ලංකා කියන්නේ හරි. ඊට පස්සේ දේහය තුල කියන්නේ ඇඟ ඇතුලේ අර කළු පාට පාරෙන් පෙන්නන්නේ මොකද්ද? ආරක්ෂණ යාන්ත්‍රණය. ප්ලේන් වලින් පෙන්නන්නේ මොකද්ද? ප්‍රතිරෝධී තත්ත්වය. දැන් අපි පොඩි වැඩක් කරන්න යන්නේ. මම මවුස් එක ඔයාලට මවුස් එක පේනවනේ මේ තියෙන මවුස් එක. මම මවුස් එක තියෙනකොට ඔයා මොකද කරන්න ඕන? ඒකට අදාළ කරන වචනය කියන්න ඕන. හරි? මාත් කියනවා. ඔයා කිව්වට පස්සේ තමයි මම කියන්නේ. අපි ඉස්සෙල්ලා මම කිව්වට පස්සේ ඔයාලා කියමුකෝ. දෙපාරක් මම කිව්වට පස්සේ කියමු ඈ. ඔන්න මම කිව්වට පස්සේ කියන්නේ තුවාලයකට. අයි පාරක් තුවාලයකට. හරි එන්න ආක්‍රමණකාරී ත්‍රස්තවාදීන්ට නෙවෙයි ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්ට. අයි පාරක් කියමු. ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්ට. මේකට තුන. ආගන්තුක ද්‍රව්‍යන්ට. අයි පාරක් එක තුවාලයකට ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්ට පොෂි දිර කතා කරන්නේ. ආගන්තුක ද්‍රව්‍යන්ට. හරිද? මේ තුනත් අපි කොට දාමු. අන්න දැන් පඩය වගේ මං කියන කලින් කියන්න එපා. දේහය තුල වෙන සිකියුරිටි සිස්ටම් එකක් මම මතක කරගන්නවා කොහොමද? ආරක්ෂණ යාන්ත්‍රණය
ප්‍රතිරෝධී తত্ত্বය. ප්‍රතිරෝධී తত্ত্বය. ආයේ ඔන්න දැන් මම ආයෙ පාරක් කියන් යනවා එක පාරයි කියන්නේ. මම කිව්වට පස්සේ තාමත් කියන්නේ. න ත්වාලයකට ආක්‍රමණකාරී ත්‍රස්තවාදීන්ට නෙමෙයි වාදිජනකයන්ට ආගන්තුක ද්‍රව්‍යවලට ඊට පස්සේ ඇතුළේවා දේහය තුල ආරක්ෂණ යාන්ත්‍රණය ප්‍රතිරෝධී තත්ත්වය නියමෙට පුළුවන් නේද දැන් නියමෙට පුළුවන් හරිද රයිට් දැන් මම මවුස් එක තියෙනවා මම මේ මවුස් එක තියෙන වතාවට ඔයා දැන් කියන්න හොඳේ ඔයා කිව්වට පස්සේ තමයි මම කියන්නේ හරි දැන් ඔයා තමයි සර් මම තමයි ළමයා රයිට් තිබ්බ මවුස් එක කියපල්ලා ත්වාලයකට very good ආක්‍රමණකාරී ත්‍රස්තවාදීන්ට නෙමෙයි ආක්‍රමණකාරී ව්‍යාධිජනකයන්ට ආගන්තුක ද්‍රව්‍යයන්ට දේහය තුල ආරක්ෂණ යාන්ත්‍රණය ප්‍රතිරෝධී తত্ত্বය මම දන්නවා ඔයා ওই වචන හයම හරියටම කිව්වා කියලා මම විශ්වාස කරනවා හරියටම ওই හයම මම කියන්න කලින් කිව්වා කියලා හරි මම කියන්න කලින් කිව්වා කියලා මම හිතනවා ඉතින් දැන් මේ ටික අපි එකට ගැට ගහමු දැන් මේ ටික පොඩ්ඩක් ගැට ගහමු මේ ටික පොඩ්ඩක් ගැට ගහමු නේ රයිට් වචන ටික දැන් අපි ගැට ගහගන්නත් එපේ මේ ටික අපි ඔන්න තුවාලයකට ආක්‍රමණකාරී ව්‍යාධිජනකයන්ට ආගන්තුක ද්‍රව්‍යයන්ට versus කියන්නේ මොකද්ද? එරෙහිව ඔය තියෙන ලස්සනට දැන් ඔන්න කොටරක් කියනවා දැක්කද? දේහය තුල කියලා කියන්නේ නැතුව අපි දේහය තුල ඇති කියලා කියමු නේ. දේහය තුල ඇති කවුරු නිසාද? ආරක්ෂණ යාන්ත්‍රණය නිසා ප්‍රතිරෝධී තත්ත්වය කියන්නේ මොකද්ද? ඇතිවන ප්‍රතිරෝධී තත්ත්වය. නියමෙටම පුළුවන් නේද? නියමෙටම පුළුවන්ද බැරිද? නියමෙටම පුළුවන්. හරිද? දැන් ඉතින් මේක පුරුදු කරන්න තමයි තියෙන්නේ. දැන් ඉස්සර තිබ්බ ප්‍රශ්නේ මොකද? ඉස්සෙල්ලාම තිබ්බ ප්‍රශ්නේ මේවා තේරෙන්නේ නැහැ. මේවා කොහොමද පාඩම් කරන්නේ? දැන් තේරුණුත් කර කියලා දුන්නා, පාඩනුත් කරේවා. දැන් තියෙන්නේ ඉස්සරහට මේක පවත්වා ගන්න. දැන් මෙහෙම කරලා කරගන්න බෑ කියන්නේ పూర్වේ අන්න ඒක තමයි. හරිද? රයිට්. අන්න ඔයාලා දැන් හිතනවා නේද పూర్වේ මොකද්ද කියලා? අන්න ඒක තමයි මමත් කියන්නේ ඒ සම තමයි. ගින්ද්‍රෝ නේද? ගින්ද්‍රෝ. හරිද? දැන් මේක ඔයාලට අපි overall පොඩ්ඩක් zoom out කරලා බලමු. right zoom out කරලා බලමු. ඔන්න නියමයි නේද? හරි. ඔන්න මං කියන්නම් ප්‍රතිශක්තිය අණු කොහොමද කියලා. මා කීවට පසු ඔබ කියන්නේ. ඔන්න තුවාලයකට ආක්‍රමණකාරී ව්‍යාධිජනකයන්ට ආගන්තුක ද්‍රව්‍යයන්ට එරෙහිව දේහය තුල ඇති ආරක්ෂණ යාන්ත්‍රණය නිසා ඇතිවන ප්‍රතිරෝධී තත්ත්වය. තවත් කිව්වොත් මම වැසිකිළියක් වෙනවා කියලා ඔයාලට තේරෙනවද? තවත් කිව්වොත් මම වැසිකිළි වල සීතකර තැටියක් වගේ බවට පත් කරලා නේද? ඒ නිසා මම තව නොකිය ඉන්නම්.
දැන් මොලයක් තියෙන ළමයට තේරෙනවා යකෝ මේක අපිට මෙච්චර මේක හදලානේ. දැන් ඔයාලා හිතන්න මේ රූපය හදන්න විනාඩි 3යි නේද ගියේ විනාඩි 5යි නේ ගියේ විනාඩි 10යි නේද විනාඩි 10යි මේ රූපය හදයි නේද? අදයි විනාඩි 10යි. හරිද? යකෝ මේ මාත්‍රිකාවක් ගහන්න වෙලා යනවා මේක අකුරු හොය. හරිද? ඒ නිසා සෑහෙන මහන්සියලා හැදුවේ. දැන් මොලයක් තියෙන එකෙක් දන්නවා. හරි පුතෝ. ඔයා අපිට ඔය ගේම ගහලා දුන්නනේ. මෙතනින් එහාට අපි අදන් යන්න. දැන්මයි වෙන්නේ. බා දැන් ක්‍රමයක් කියලා දුන්නා. පාඩමක් කෙරෙව්ව මේක ඉස්සරහට මතකේ තියන් යන්න. කොහමද 2000 කීය හරි අපි 2026 කියලා හිතමු 2026 එක්සෑම් එකේදී ස්ට්‍රක්චර් පේපරේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මෙහෙම කොහොමද ප්‍රතිශක්තිය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද or my god ඇවිල්ලා තිබ්බම කොහමද ගන්නවා පේපරේ කරේ තියන් තමයි ලියන්නේ ආද කතන්දරේ තේරුණාද හරි එහෙනම් ප්‍රතිශක්තිය යනු කුමක්ද කියන එක හොඳටම පුළුවන් ඇති හොඳට මේ විශ්වතලයේ මේ පෘථිවි තලයේ කොහෙවත් තැනක මේ විදිහට ප්‍රතිශක්තිය යන කුමක්ද කියන එක කියලා දෙන්නේ නැහැ කියලා ඔබ දන්න බව මම දන්නවා මට ඒ ඇති. හරි එහෙනම් ඉතින් අපි ඊළඟ කොටසට යමු. අන්න එක කියන්නේ ඔබට කොහෙන් ගියත් මේ තියෙන ෆැසිලිටි ගන්න හම්බෙන්නේ නැහැ. අපිට සිද්ධ වෙන කුණු හරපතද කියලා දෙන්න කරන්න දෙයක් නැහැ. හරිද? ඉතින් මේ මෙහෙමයි මේ ඇල්ගොරිතම් ටික අරන් යන්න. ඉතින් මේ ඇල්ගොරිතම් ටික ටික පොඩ්ඩක් ලියලා මතක් කරගන්න. නේ ඇල්ගොරිතම් ටික මතකේ තියාගන්න. දැන් මේ රූප සටහන මං හිතන්නේ ඔයාලට ජීවිත කාලට අමතක වෙයි කියලා. පුරුදු කරන්න ඕන රූපේ මතක හිටි පුරුදු කරන්න ඕන. අර වචන ටික පුරුදු කරන්න ඕන ඔයාලා. මම එකපාරක් ඔන්න කියන්නම්. මං හිතනවා ඔයාලට පුළුවන් ඒක එකපාරක් කියන්න. තුවාලයකට ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්ට ආගන්තුක ද්‍රව්‍යයන්ට ඉරෙහිව දේහය තුළ ටික ඇතිවන ආරක්ෂණ යන්ත්‍රය ටික නිසා ටික ඇතිවන ටික ප්‍රතිරෝධී තත්ත්වය. අරුණේ ඔයාලට ලස්සනට මේක ලියන්න පුළුවන් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරමින් අපි යනවා. අද දවසේ ඊළඟ ඇල්ගොරිතම් එක යන්න කලින් ගන්න චුට්ටක් ඉන්න මාතේ ඉස්සු වැරදිලා වැරදීමක් එක මට හරි යන්න කලින් සම්පත් පොත ගන්න ගත්තා රියැක්ට් කරන්න අන්න ඒක තමයි මම ඔයාලට බැන කිව්වේ මේක අනිවාර්යෙන් අද තුන් දෙනා ළඟම තියෙන්න ඕන කියලා. දැන් මොකද කරන්න ඕන? කියවල බලමු මොකද තියෙන්නේ කියලා. කියලා බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ඔන්න මම කියවනවා ඔයාලත් මාත් එක්ක ඇස යවන්න. තුවාලයකට ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්ට මේකේ ටයන්න නිපාතයක් ළමයි ඈඩ් කරලා නැහැ. ඒක එහෙම කරකට වැරදි. ඔන්න තුවාලයකට ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන්ට ආගන්තුක ද්‍රව්‍ය වලට එරෙහිව දේහය තුළ ඇති ආරක්ෂණ යාන්ත්‍රණයේ හේතුවෙන් නැතිවන ප්‍රතිරෝධී තත්වය ප්‍රතිශක්තිය ලෙස හඳුන්වයි. වාව් නේද ළමයි? වාව් නැද්ද කියන්නකෝ. රූල් දෙකයි තමයි. හැබැයි පාඩන්නේ. බඩ ගියත් මොනවා කෙලින් තියෙන්න ඕනේද? බෙට්ට කෙලින් තියෙන්න ඕන. බඩ ගියත් බෙට්ට කෙලින් තියෙන්න ඕන. පැහැදිලි කතන්දරේ. ඒ නිසා රූල් දෙකයි. දැන් කවුරු කෙනෙක් කියයි රූල් දෙකකට ඔච්චර මහන්සි නොත් ඔයාලා කවද්ද ඔය ඉවර කරන්න කියලා. කමක් නැහැ මං ඉවර කරන්නම්කෝ. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක මමනේ කරන්නේ. නිසා පඩත්තර කතා හිතන්න එපා. පඩත්තර කතා හිතෙන්නත් ඉඩ තියෙනවා. මෙහෙම කරොත් අපිට කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් කරගන්න බැරි නම් වෙන පන්තියකට ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිනේ කතන්දරේ. ගිහලා මටත් කියන්න මාත් කැමතියි පන්තියට. හරිනේ. හරි. වැඩේ කොටද කියන්නේ? වැඩක් නෑ මම නිකන් වීඩියෝට කියන්නේ හොඳේ. ප්‍රතිශක්තිය අනු කුමක්ද කියන එක කොටද බලන්න. ප්‍රතිශක්තිය අනු කුමක්ද කියන කොට. 26 පේපර් ඇවිල්ලා තිබ්බම ස්ට්‍රක්චර් එක කොහොමද? ඉස්සෙල්ලා ප්‍රශ්නට ප්‍රතිශක්තිය අනුවෙන් හැදින්නේ කුමක්ද? අම්මා ලියන බොලේ කරේ තියන් හරි. ඔන්න එහෙනම් ප්‍රතිශක්තිය පාඩමේ සම්පත් පොතේ පළවෙනිම හැදින්වීම අපි හොඳටම තේරුම් ගත්තා. මම ප්‍රශ්නයක් අහනවා. මේ වෙනකොට මේ වීඩියෝ එක බලන මේ සෙෂන් එක අහන් ඉන්න හැමෝන්ටම ප්‍රතිශක්තිය පාඩම එක ලෙස පුළුවන්ද බැරිද? එක ලෙස පුළුවන්ද බැරිද? මේ වෙලේ මේ සෙෂන් එක අහන හැමෝන්ටම ප්‍රතිශක්තිය එක ලෙස පුළුවන්. එතකොට තේරුම් ගන්න තව දවස් 10ක් යනකොට සමහර අයට පුළුවන්. අම්මට හුඩු ළමයි පොඩ්ඩක් ඉන්න ෂිනු කෝල් එකේ ඉන්නේ ගණන් ගත්තේ නැහැ ළමයා. හරි. එයා කෝල් එකකින් හරි. මේ මොකද්ද මේ වෙනකොට හැමෝන්ටම එකම මට්ටමට මොනවා පුළුවන් වෙනවද ප්‍රතිශක්තිය පාඩම්. දැන් මේ වෙලේ ඇහුවොත් එමාලා සෙට් එකේම මම ඇහුවොත් ප්‍රතිශක්තිය පාඩම් පුළුවන්ද? ඔක්කොම දෙන්න ඕන එකම උත්තරේ මොකද්ද? මේ වෙද්දී අපිට ප්‍රතිශක්තිය පාඩම කොච්චරක් පුළුවන්ද? 135ක්ද රෙද්දක් 100ම පුළුවන්. හේතුව මේ වෙනකොට උගන්නපු සියලුම කරුණු ටික වාට පුළුවන්. මේ වෙනකොට කරුණයි තමයි ඉගෙනුවේ. නමුත් පුළුවන් නේද? හරි. ඉස්සරහට බැරි කරගන්න එක කාගේ වැඩද? ඒක ඔබේ වැඩ. හරි.
හරිම මේ හරිම ආඩම්බරයි. ඔයා එක බැරි කරගන්න. අපි යන්න ඊළඟ එකට. දැන් ඔයාට ප්‍රශ්නයක් එන්න ඕන. ප්‍රශ්න දෙකක් එන්න ඕන. මේ අහගන්න මම මේ දැන් කියන්න යන එකෙන් තමයි ඊළඟ මාතෘකාවට මම මේක ලින්ක් කරන්නේ. හොඳේ? ඊළඟ මාතෘකාවට ලින්ක් කරන හොඳට අහගන්න මම මේ කියන එක. ළමයි තුවාලයක් කියනක ඔයාට එන ප්‍රශ්නයක්ද? මොකද්ද තුවාලයක් කියන්නේ? අපි දන්නේ නෑනේ. කාට හරි මේ අංක 1 ප්‍රශ්නයක් තියෙනවද? තුවාලයක් කියන එක කාට හරි ප්‍රශ්නයක්ද ළමයි? තුවාලයක් අපි දෙකලත් නෑ. මොනවද දන්නේ නැහැ තුවාල. අපි දන්නවනේ බං. තුවාල දන්නවනේ. මේ වෙනකොට ඔයාගේ අංගේ කොහේ හරි තැනක තුවාලයක් තියෙන්න ඕන. හරි රයිට්. හරි ඊට පස්සේ මේ බලන්න. දැන් ළමයි ඊළඟට ඔයාට ඊළඟට ප්‍රශ්නයක් එන්න පුළුවන්. කවුද මේ ආක්‍රමණකාරී අන්න එතන ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද? මම මේ කියන එක පැහැදිලිද ඔයාට? තුවාලයක් කියන එක ප්‍රශ්නයකට එන්න නැති වෙන්න පුළුවන් ඔයාට. හැබැයි ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන් කියන එක ඔයාට ගැටලුවක් එන්න ඕන. මොකද බම් මේ සිරාවටම ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයෝ කියන්නේ පරයෝ? හිතෙන්න පුළුවන් නේද? තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද්ද මේ ආගන්තුක ද්‍රව්‍ය කියන්නේ? හිතෙන්න බැරිද පුළුවන්ද? සරලවම හිතෙන්න පුළුවන්. ආගන්තුක ද්‍රව්‍ය කියන්නේ දැන් ඇත්තම කතන්දරේ කිව්වොත් බං අපේ ඇඟට මේ වෙපන් එකක් අරන් ඉන්නේ නැහැනේ කවුරුත්. අපි උදාහරණයක් කතා කරාට අපේ ඇල්ගොරිතම් එකට අපි කතා කරාට අපේ ඇඟ ඇතුළට වෙපන් එකක් අරන් එනවා. කොටියෙක් ඇවිල්ලා මේ කටෙන් බහිනවද මේ ඇඟ ඇතුළට වෙපන් එකක් අරගෙන. ඒව කරන්න බෑනේ මුගේ ඇඟේ කෙලිම වෙපන් එකක් අරන් ඇඟ ඇතුළට බහිනවා. එහෙම බෑ. ආගන්තුක ද්‍රව්‍ය කියන්නේ මොකද්ද කියලා හීනි වැස්සකුත් අපිට ලයින් වෙනවා වගේ දැනෙනවා ළමයි අපිට. අද රාත්‍රියේ ඉතාම සුන්දර රාත්‍රියක් බවට පත් වෙනවා කියන මට අනුමානයි. ඉතින් අපි ඒක හරි සුන්දරව ගත කරමු. මොකද දෙවන පරාක්‍රම බාහු රජතුමා පිරමීඩ ඉදිරි කරනකොට පරාක්‍රම බාහු රජතුමා ඉස්සෙල්ලාම ඉදි කරේ සීගිරිය කියලා තමයි පොත්වල සඳහන් වෙන්නේ. පැහැදිලිද? රයිට්. දැන් මට කට්ටිය ප්‍රශ්න දෙකක් කියන්න බලන්න. දැන් ප්‍රශ්න දෙකක් කියන්න බලන්න. මට මැසේජ් එකක් අද ඕන. ප්‍රශ්න දෙකක්. වෙලාව 12:05 විනාඩි 39යි. හිරු FM. වෙලාව මම ප්‍රශ්න දෙකක් කියපල්ලා ඉතින් දැන්. නම මොකද්ද කියලා හපන්කෝ 20 වෙන්න ගහන්නේ. ස්ක්‍රීන් එකෙන් අත දාලා. ප්‍රශ්න දෙකක් කියන්න බලන්න. ප්‍රශ්න දෙකක් ගැටලු දෙකක් දැන් ඔයාලට මේ වෙදි තියෙන්න ඕනේ. මොකද්ද ගැටලු දෙක? වෙලාව 12:05 විනාඩි 40යි. මං කරපම්බා මැසේජ් දෙන්නේ. ප්‍රශ්න දෙකක්. එක දෙපාරකට එවන්න. රයිට්. ඔන්න ඉස්සෙල්ලාම එනු අපිට එව මැසේජ් එක නියමයි. කාලගුණානා ගාච්චා. ඒකනේ හරියට තියෙනවා. ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන් කියන්නේ මොනවද? very good බං නියමයි. තව මොකක්ද දෙන්න ඕන? තව ප්‍රශ්නයක් ඉන්න ඕන. දැන් ඔක්කොම දාන්න එපා. දැන් දැම්ම නිසා දැම්ම ප්‍රශ්නයක් නැහැ. ඔයා පර්සනලි ඔයාගේ කියන කොට දාන්න. තව කෙනෙක් දැම්ම මම දාන්න ඕනේ නැහැ දැන් ඕක. හිතන්නේ ඔය ටයිප් කරුවා මතක හිටිනවා එක්සෑම් එකේදී ඈ. I don't know. ආක්‍රමණකාරී ව්‍යාධි ජනකයන් කියන්නේ මොකද්ද? අන්න ඔය අපේ ආගන්තුක ද්‍රව්‍ය කියන්නේ මොකද්ද? ඔන්න අපේක්ෂාත් ඒවා තියෙනවා. ආගන්තුක ද්‍රව්‍ය කියන්නේ මොනවද? මේවයි. එල. හරි. දැන් ඔන්න ආට ප්‍රශ්නේ හරි ෂේනෝත් එවලා තියෙනවා. එයා කියනවා මාව ෂේනෝ කියනවා මම